දෙයක් පැහැදිලි කරන්න දෙතුණා මේ ගැන ඔයාලගේ මතය මොකක්ද කියලා මට කියන්න. මම මේ නොවටුන වෙරළ තීරයේ ඉන්නේ. මේ බණ්ඩ වෙරළට වෙලා තියෙනදී සම්පූර්ණ මේ ඉන්න වටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා අර මේ ඔක්කොම ටික අල්ලගෙන මේ පැත්තට බා මේ මිනිස්සුන්ට ඇවිල්ලා නිදහසේ ඉඳ දින දැන්නේ. සාමාන්‍ය මේ බීච් එක වොල්න කෙනෙක් ඉන්න කැමති බිම මේක එලාගෙන ඒකේ කොහෙද බිම තවල්ලක් එලාගෙන ඉඳ තියෙන්නේ අම්මත් තනම මේවා කියලා කරුණා කළා මේවා බලපල්ලා හරිනේ මේවා බලලා මේවට හරි උත්තර දීපල්ලා හැමෝම ආවම ඊළඟ ඡන්දෙ දිනන්න ඕනේ කියලා බලාගෙන ඉන්න එපා. හරිනේ උඹලා වැරද්දක් කළා නෑනේ උඹලා වැරදුනාට බය වෙන්න එපා. හරිනේ උඹමත් ආය හොරුන්ගේ රටේපත් වෙන්නේ නෑ. මේ හොරුන්ගේ ප්‍රතිඵල තමයි අවුරුදු 76ක් ඉතින් මේවා මේ විදිහට අකාලේ එක මිනිස්සු එක එකාට අයිති කරගන්න දුන්නා. ඉතින් කොහෙද දැන් ඉතින් නවත්තන්න බෑ. ඒවා හදනවා කියන්නේ සෙල්ලම් නෑ. මොකද අයුක්තිය අසාධාරණය ඒ වගේ දේවල් මේ අවුරුදු 76ක් තිස්සේ හැදිච්ච මිනිස්සුන් හොඳට මුල් බැහැගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ජරා සමාජයක් හදලා මේක කළා දුන්නේ පුළුවන් නම් මේක හරියට මොන වගේ දන්නවද? දරුවෙක් හදලා ඌ කුඩු ගහන්න ගත්තට පස්සේ තවත් අම්මෙට තාත්තෙට දුන්නම ඌ කුඩු ගහන එක අතාරිනවද නෑ. ආන් ඒ වගේ වැඩක් තමයි මේ පර 70 කලින් හිටු මහින්දලා රනිල්ලා වල් බල්ලෝ දැන් නාමල්ලත් එනවා මේවටම හොට ගහගෙන මුම් මේ කරපු හරිය මදිද? කරුණාකරලා මේ මිනිස්සුන්ට මේක කරගන්න ඉඩ දීපල්ලා.